බක්මහා අලුත් අවුරුද්දේ ලිපගිනි දැල්වීම හා බැඳුණු සිරිතත් එක්කම වාරිත්‍ර සමුදායකුත් තියෙනවා ඉෂ්ට කරන්නට ඕනේ. මේ වාරිත්‍ර කියලා කිව්වේ ලිප දල්වනකොට මේක බවලතුන්ගේනේ චාරිත්‍රයක් විදිහට කරන්නේ. අම්මා විතරක් හුදකලාව තනි පංගලමේ ලිප දැල්වීම වාරිත්‍රයක්. මෙහිදී මව පවුලේ සියලු දෙනාත් එක්ක තමයි එකතු පහදුවයි මේ ලිප දැල්වීම කරන්නේ. නැකත් වෙලාව අවශ්‍ය වෙනවා සුබ දිසාව බලන්න ඕනේ. අලුත් ඇඳුම් ඇඟලාගෙන ඉන්නට ඕනේ. මේ වාරිත්‍ර අතර ඉතා වැදගත් වෙන දේ තමයි කල් වේලාව ඇතුව ලිප පිළියෙල කරලා තියෙනවා. පිළියෙල කරලාකේ සුද්ධ පවිත්‍ර කරලා අලුත් කරලා තියෙනවා. පෙර කාලේ නම් අපිට දර ලිප් තිබුණා ලිප් බොක්කවල වල උයාගත්තේ. නූතනේ අපි ගෑස් පරිහරණය කරන්නේ. එතකොට මේ ගෑස් උඳුන් කල් ඇතුව පිරිපහදු කරලා මේ වෙනුවෙන් සෝදානම් කරලා තියෙන්න ඕනේ. මේ විදියට මේ වාරිත්‍ර අපි අනුගමනය කරනවා නම් තමයි අලුත් පරම්පරාවට මේ උරුමයන් පවරා දෙන්න පුළුවන් වෙන්නේ. අපේ වටිනාකම් සහ අනන්‍යතාවයන් සුරක්ෂා කරමු. සුරක්ෂාවෙන් අධි ආරක්ෂාවට. කෙවිල්ටන්